ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්න නම් එච්චර අමාරු එකක් නෙමෙයි. දෙවෙනි ප්‍රශ්න නම් මේ සාමාන්‍ය අම්ල භෂ්ම අනුමාපනයක් ආශ්‍රයෙන් දීපු එක. හරි. කියනවා 0.4 MOL DM ඍණතුරු වූ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 200ක් සමග 0.5 MOL DM ඍණතුරු වූ KOH ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 500ක් මිශ්‍ර කරයි ලැබෙන නව ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර් 25ක් ගෙන සාන්ද්‍රණය නොදන්නා H2SO4 ද්‍රාවණයක් මගින් අනුමාපනය කරයි. එහිදී අන්තලක්ෂය අසල බියුරේට්ටු පාඨාංකය ඝන සෙන්ටිමීටර් 40ක් කියලා දීලා තියෙනවා. අනුමාපනය තුළදී ප්‍රතික්‍රියා දීලා තියෙනවා. අවසන් ද්‍රාවණය අනුමාපනයට භාවිතා කළ H2SO4 සාන්ද්‍රණය සහ අනුමාපනය අතරතුර ඇතිවන බේරියම් සල්ෆේට් ස්කන්ධය අවක්ෂේපයේ ස්කන්ධය අහලා තියෙනවා. පොඩි මැප් එකක් මම කොහොමද ගන්න විතර වැඩි ලේසි. එතකොට අවසන් ද්‍රාවණය අවසාන පරිමාව බලන්න මේකත් එක්ක. දානවා කියන්නේ කවුද? මේකට දානවා කියනවා ಜಾති දෙකක්. එක්කෙනෙක් තමයි බිඳුදශම 4යි MOL DM වලට දුන වුණ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක්. එයාගෙන් කොච්චරක්ද ඝන සෙන්ටිමීටර් 200ක්. දානවා කියනවා. ඊට පස්සේ සාන්ද්‍රණය 0.5ක් වෙන KOH දානවා කියනවා 500. හරිද? දාන අවසාන ද්‍රාවණය හදා ගන්නවා. අවසාන ද්‍රාවණයේ පරිමාව ඝන සෙන්ටිමීටර් 700. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා මේ අවසාන ද්‍රාවණයෙන් ඝන සෙන්ටිමීටර් 25ක් අරගෙන එකකින් 25ක් අරගෙන අනුමාපනය කරනවා කියලා කාත් එක්කද සාන්ද්‍රණය දන්නේ නැහැ. අපි මෙහෙම දාගමු H2SO4 එක 25ක් තමයි අනුමාපනයට පාවිච්චි කරන්නේ අවසාන ද්‍රාවණයෙන්. මේක කොච්චරක් වැය වෙනවා කියනවද? අනුමාපන ඒ අන්තලක්ෂය දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 40යි. හරිද? ඝන හදන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. මම ටිකක් සරල මට්ටමින් ගහන හදන්න. මොකද සරල මට්ටමේ ඉඳන් හැදුවට පස්සේ ඕන ළමයෙක්ට වැඩේ තේරෙන හින්දා කල්පනා කරන ළමයෙක්ට ගාන හදාගෙන යද්දි තේරෙයි සමහර ස්ටෙප් අඩු කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ දැන් මේකේ අවසාන ද්‍රාවණය මම හදන්නේ මෙන්න මේ ක්‍රමය පාවිච්චි කරලා. මම ඉස්සලාම අවසාන ද්‍රාවණයේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හා KOH දැන් මේගොල්ලෝ වාෂ්ප දෙකක් මේ දෙන්න දැම්මයි කියලා මුකුත් වෙන්නේ නැහැ. වතුරට වතුර දානවා වගේ තමයි. හරිද? එතකොට ඉස්සලාම තේරුම් ගන්න ද්‍රාවණ දෙකක් මිශ්‍ර කරද්දී මේ ගණන් හදද්දී ද්‍රාවණ දෙක මිශ්‍ර කරන ද්‍රාවණ දෙක ඇතුලේ ප්‍රතික්‍රියාවක් වෙනවද කිය. දැන් එතකොට මෙතනදී ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ අත්ත. ඒතකොට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ මේගොල්ලෝ මේ විදිහටම අයන වලට වෙන් වෙලා ජලීය ද්‍රාවණය ඇතුලේ ඉන්නවා. එතකොට මම අවසාන ද්‍රාවණය තුල බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය හදාගෙන ඉන්න බලන්න වැදගත්. එතකොට ඉස්සෙල්ලා මේක මවුල ගාන හොයාගෙන ඉන්න ඕනේ. මවුල ගාන කීයද? 1000ක 4 වැඩි කිරීම 10 රින එකක් ඉන්නවා. සාන්ද්‍රණය කියන්නේ ඝන සෙන්ටිමීටර් 1000ක තියෙන මවුල ගාන. 1000ක 4 වැඩි කිරීම 10 රින එකක් ඉන්නවනම් 200ක් ඇතුලේ කොච්චර ඉන්නවද? මේ තියෙන මවුල ගාන. මම දැන් එකපාර සාන්ද්‍රණය ලියන්න හදන්නේ. ඔන්න මවුල ගාන ලිව්වා. අවසාන පරිමාව කීයද? අවසාන පරිමාව 700. ඒතර අවසාන පරිමාව 700 නම් මවුල ගාන මෙතන මවුල ගාන සාන්ද්‍රණය කරන්න පරිමාවෙන් බෙද. ඔච්චර. හරිද? ඔන්න එකපාර ලියුවා. කෙනෙක්ට මේක දිග වැඩි වගේ නම් ඔන්න මවුල ගාන හොයලා ඊට පස්සේ ආයි පාරක් පරිමාව ආයිත් බෙදලා ඉතින් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ගණන් හදලා තියෙන්නේ. අපේ තීරපන්ති ළමයි ගණන් හදලා තියෙන්නේ. ඒතර මේ වගේ දෙයක් එකපාර දැන් ඒගොල්ලන්ට ලියා ගන්න පුළුවන්. එතකොට මෙඩික් කැපිලා යනවා. මේ බින්දෙකට මේ බින්දෙක් කැපිලා යනවා. එතකොට එනවා අවසාන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය 4.8යි. අට බෙදීම 7යි
4 වරක් 2 8යි 8 බෙදීම 7යි 10 ඍණ 1යි MOL DM ඍණ 3. අවසාන KOH එක්කෙනාගේ සාන්ද්‍රණය ලියන්න පුළුවන්. සාන්ද්‍රණය යාගේ දීලා තියෙනවා KOH වල 5 වැඩි කරනවා 10 ඍණ 1යි පරිමාව 500යි. ඔන්න මවුල ගාන හදාගත්තා. දැන් අවසාන එක්කෙනාගේ පරිමාව අපි දන්නවා 700යි. එකපාර සාන්ද්‍රණය ලියන්න හදන්නේ 10 ඍණ 3යි. මේකට කැපිලා යනවා. මේ බින්දුවේ කැපිලා ගියා. එතකොට KOH සාන්ද්‍රණය එනවා 25 බෙදීම 7යි 10 ඍණ 1යි MOL DM ඍණ 3 කිය. මොන සාන්ද්‍රණය 25ක් තමයි පාවිච්චි කරන්නේ. එතකොට ඒකත් මම හොයාගෙන ඉන්නම්. මේක සාන්ද්‍රණ හොයන්න නැතුව දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙයාගේ සාන්ද්‍රණ හොයන්න නැතුව එකපාර 25ක තියෙන ගාන හොයන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම අවසාන සාන්ද්‍රණ සෙට් එක ගණනය කරලා හිටියේ. කෙනෙක්ට මම එකපාර මේක හැදුවොත් නොතේරෙන්න පුළුවන් ළමයි පිරිසක් ඉන්නේ හින්දා. එයාලට තේරෙන්න තමයි පොඩි ස්ටෙප් එකක් වැඩි කරලා හැදුවේ. එතකොට ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ තියෙන ඊට කලින් මම ලියාගෙන ඉන්නම් මේක ඇතුලේ වෙන ප්‍රතික්‍රියා දෙක. එතකොට මේක ඇතුලේ වෙන ප්‍රතික්‍රියා කවුද? පළවෙනියට සිද්ධ වෙනවා අනුමාපනයේදී H2SO4 සමග අනුමාපනය කරන්නේ. එතකොට මේ ඝන සෙන්ටිමීටර් 25 ඇතුලේ බේරියම් හයිඩ්‍රොක්සයිඩ් උත් ඉන්නවා, KOH උත් ඉන්නවා. එතකොට පළවෙනියට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක H2SO4 ප්‍රතික්‍රියා කරලා බේරියම් සල්ෆේට් සහ H2O හදනවා. එතකොට මෙතන ප්‍රතික්‍රියාව ජලාණු දෙකක් දාන්න. එතකොට බැලන්ස්. එතකොට මෙතන මෙයා තමයි අතරම අවක්ෂේපය. බේරියම් සල්ෆේට් කියන්නේ සුදු පාට අවක්ෂේපය. ඊළඟට KOH H2SO4 එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා K2SO4 H2O. එතකොට මේක බැලන්ස් කරගන්න KOH දෙකක් දාන්න. එන්න දෙකක් දාන්න බැලන්ස්. මෙතන ඇත්තටම සිද්ධ වෙන්නේ H+ සහ OH- එකතු වෙලා උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් තමයි අම්ල භස්ම අනුමාපන වලදී සිද්ධ වෙන්නේ. මොකද මේගොල්ලෝ ප්‍රබල අම්ල ප්‍රබල භස්ම අනුමාපන. එතකොට දැන් මේක තමයි concept එක බලන්න. දැන් එතකොට මේ H2SO4 අනුමාපනයට 40ක් වැය වෙනවා කියන්නේ මේ වැය වෙච්ච 40 කාටද ගිහිල්ලා තියෙන්නේ? ගිහිල්ලා තියෙන්නේ කාටද කියලා තේරුම් ගන්න. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරලා දිනවා, KOH එකත් ප්‍රතික්‍රියා කරලා තියෙනවා. එතකොට අපි අවසාන ද්‍රාවණයේ මේ 700 ඇතුලේ තියෙන ද්‍රාවණයේ අපි දන්නවා කොච්චර සාන්ද්‍රණයක් තියෙනවද බේරියම් හයිඩ්‍රොක්සයිඩ්, කොච්චර සාන්ද්‍රණයක් තියෙනවද KOH එකේ. ඉතින් අපිට ඕක පාවිච්චි කරලා 25ක් ඇතුලේ තියෙන මවුල ගාන හොයාගන්න බැයිද? එතකොට ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානත් අපිට හොයාගන්න පුළුවන්, KOH මවුල ගානත් හොයාගන්න පුළුවන්. ඉතින් අපිට ස්ටොයිකියෝමෙට්‍රිය පාවිච්චි කරලා එතනින් පස්සේ හොයන්න බැරිද බේරියම් හයිඩ්‍රොක්සයිඩ් ටික එක්ක ප්‍රතික්‍රියා කරන H2SO4 කොච්චරක් ගියාද, KOH ටික එක්ක ප්‍රතික්‍රියා කරන H2SO4 කොච්චරක් ගියාද. එතකොට අපිට මුළු H2SO4 මවුල ගාන හදා ගන්න පුළුවන්. එතකොට මුළු H2SO4 වැය වෙච්ච මවුල ගාන දන්නවා, ඒ වැය වෙච්ච පරිමාව දන්නවා. ඉතින් අහලා තියෙන H2SO4 කෙනාගේ සාන්ද්‍රණය මම ගාන හදලා ඉවරයි. ඔච්චරයි. හරි. එතකොට ඝන සෙන්ටිමීටර් 25ක් ඇතුලේ තියෙන බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගාන 1000ක හරින එකක් තියෙනවා නම් 25ක ඔච්චරක් තියෙනවද මේක තුලිත කරලා ගන්න. එතකොට එනවා 25 වාටක් කියන්නේ 200යි 200 බෙදනවා 7යි 10 ඍණ 4යි මවුල මේක ටිකක් සුළු කරලා ගන්න. 2 බෙදීම 7යි 10 ඍණ 2යි මවුල. KOH මවුල ගානත් හදා ගන්න පුළුවන්. විසි පහ බෙදීම 7යි 10 ඍණ 1යි 25යි. මේ සුළු කරාම එනවා 25 ඒවා 625යි
බෙදීම 7යි 10 රින 4යි මවුල්. දැන් මවුල ගණන් දෙක එකතු කරන්න යන හින්දා 10 බල සෙට් එකම එකම විදියට තියාගන්න. 6.25යි බෙදීම 7යි 6.25 බෙදීම 7යි 10 රින 2යි මවුල. දැන් ගාන තාම හදලා ඉවර නැහැ. බලන්න. එතකොට දැන් බලන්න බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක් තියෙනවද? 2 බෙදීම 7යි 10 රින 2ක් තියෙනවා. KOH කොච්චරක් තියෙනවද? 6.25 බෙදීම 7ක් තියෙනවා. දැන් බලන්න. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන මම තව ස්ටෙප් එකක් වැඩි කරලා ලියන්නේ. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්න යන H2SO4 මවුල ගන්න. කීයද? බලන්න ස්ටොයිකියෝමීතිය. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක කීයද? බේරියම් හයිඩ්‍රොක්සයිඩ් 1යි H2SO4 1යි ස්ටොයිකියෝමීතිය. හයිඩ්‍රොක්සයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරන්න H2SO4 මවුල ගන්න කියන්නේ මේ ගානමයි 1යි ස්ටොයිකියෝමීතිය. 2 බෙදීම 7යි 10 රින 2යි මවුල. ඊට පස්සේ KOH එක්ක ප්‍රතික්‍රියා කරන්න යන H2SO4 මවුල ගන්න. කීයද? right. දැන් අපි දන්නවා KOH මවුල ගන්න 6.25 බෙදීම 7 වැඩි කිරීම 10 රින 2. ස්ටොයිකියෝමීතිය බලන්න. KOH දෙකක් එක්ක H2SO4 එකයි. එතකොට ස්ටොයිකියෝමීතිය අනුපාතය ගත්තොත් KOH මවුල ගානෙන් භාගයක් තමයි H2SO4 මවුල ගාන වෙන්නේ. එතකොට KOH එක ප්‍රතික්‍රියා කරන්න යන H2SO4 මවුල ගාන කියන්නේ 6.25 බෙදීම 7 10 රින 2කින් භාගය. එතකොට මේක මෙහෙමම තියාගන්නම් මම 6.25 බෙදීම 14 වැඩි කරනවා 10 රින 2යි මවුල්. ඔන්න H2SO4 මවුල ගණන් දෙක හොයාගත්තා. බේරියම් හයිඩ්‍රොක්සයිඩ් එක කොච්චරක් මවුල යනවද? KOH එක කොච්චරක් H2SO4 මවුල යනවා. ඉතින් පස්සේ ගාන ලේසි. ඔය පැත්තට ගන්න. එතකොට වැය වූ මුළු H2SO4 මවුල ගාන මට ලියන්න පුළුවන් 2 බෙදීම 7යි 10 රින 2 එකතු කරනවා 6.25 බෙදීම 14 වැඩි කරනවා 10 රින 2 මවුල වලින් එන. මේක සුළු කරලා ගන්න. දෙකෙන් වැඩි කරන්න. දෙකෙන් වැඩි කරොත් එහෙම මෙතනින් එනවනේ 4 ධන 6.25 බෙදීම 14 වැඩි කරනවා 10 රින 2යි මවුල කියලා. හරිනේ? මේකයි උඩ යට දෙකම දෙකෙන් වැඩි කර. පොඩි මැස් පාඩ එකක් තියෙන. ඒක සුළු කරලා ගන්න. ඔක සුළු කර 0.73යි 10 රින 2යි මවුල කිය. හරිද? අහන්නේ H2SO4 සාන්ද්‍රණය මවුල ගන්න දන්නවා 0.73යි 10 රින 2යි මවුල කියලා. පරිමාව දන්නවා කොච්චර පරිමාවක් ඇතුළත තිබ්බේ. අන්තලක්ෂය දීලා තියෙනවා 40යි කියලා. කියන්නේ වැය වෙච්ච පරිමාව H2SO4 ඒක ඇතුළත තිබ්බ මවුල ගන්න තමයි මේ හොයාගත්තේ. 40 වැඩි කරනවා 10 රින 3යි ඝන ඩෙසිමීටර් වලින්. ඒක සුළු කරලා ගන්න 10 රින 2යි 10 රින 1යි මේක ගියා 0.73 බෙදීම 1.8යි MOL DM රින 3 කිය. ඊට පස්සේ අහනවා හැදෙන බේරියම් සල්ෆේට් අවක්ෂේපයේ ස්කන්ධය. ඒක නම් ලේසිනේ. එතකොට බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න දන්නවනම්
හැදෙන බේරියම් සල්ෆේට් මවුල ගාන කියන්න බෑද ස්ටොයිකියෝමීටර් එකට එකයි. හරිද? බේරියම් හයිඩ්‍රොක්සයිඩුයි බේරියම් සල්ෆේටුයි අතර ස්ටොයිකියෝමීටර් එකට එකද මේව ලියන්න ඕනෙත් නැහැ. ඊට පස්සේ බේරියම් සල්ෆේට් මවුල ගාන කිය බේරියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගානමනේ 2 බෙදීම 7යි 10 ඍණ 2යි මවුල. ආන බේරියම් සල්ෆේට් ස්කන්ධය හදා ගන්න පුළුවන් 2 බෙදීම 7යි 10 ඍණ 2යි මවුල වැඩි කරනවා 96. බේරියම් සල්ෆේට් වල මෞලික ස්කන්ධය හදාගන්න ඉතින් බේරියම් වල 137යි නේද? සල්ෆේට් වල 96යි. ඔය දෙන එකතු කරලා ගත්තාම 233ක් විතර එනවා නේ. 233ක් වගේ එනවා. 233යි ග්‍රෑම් මවුලයට වැඩි කරලා ගන්න. ඉතින් උතනින් පස්සේ සුළු කිරිල්ලක් තී. සුළු කිරිල්ල කරලා හදාගන්න. 0.6යි 6යි 5යි 7යි ග්‍රෑම් වගේ උත්තරේ. ඔන්න දෙවෙනි ගානක් හැදුවා. එතකොට රැපිඩ් ටෙස්ට් 9 එක අමාරුයි. මේක අමාරුයි මම දන්නවා. ට්‍රිකි ප්‍රශ්න තිබ්බේ. හැබැයි කල්පනා කරන කෙනෙක්ට හදන්න ගණන් තමයි දෙන්නේ. එතකොට ළමයි තේරුම් ගන්න ඕනේ ඉලක්කම් එහා මෙහා කරලා හදන සරල මට්ටමේ ගණන්ද විභාග මට්ටමට එන මොකද මැත් සයන්ස් කරන්නේ විභාග මට්ටමට ගැලපෙන ස්ටෑන්ඩඩ් ලෙවල් එකේ ගණන්ද හදන්න ඕනේ කියේ. හරිද? එතකොට සරල මට්ටමේ ගණන් හදලා සතුටු වෙන්න පුළුවන් Tamanට. හැබැයි විභාගෙට ගියාම ඒ සතුට ඒ විදිහටම තියෙන්නේ නැහැ. හැබැයි අමාරු මට්ටමේ ගණන් ප්‍රැක්ටිස් කරලා යන කෙනා දන්නවා යකාගේ ස්වභාවය. ඒතකොට යකාගේ ස්වභාවය දැනගෙන ගියාම විභාග ප්‍රශ්නේ අමාරු වුණොත් ඒකට යලියන්නත් දන්නවා. ලේසි වුණොත් ඊටත් වඩා ලේසියෙන් වැඩි උඩ දාගන්න යා දන්න. හරිද? එහෙනම් අමාරු ගණන් හදන එක තමයි වැඩි. හරි ඔන්න ඩිස්කෂන් එක ඉවරයි.